සන්ධ්‍යාව එළඹෙමින් තිබුණි. දුම්රිය පොලේ සේවකයන් පවා පිට වී යන වෙලාවක සහන් සහ දිලිනි ඉතා සීරුවෙන් පැරණි වාර්තා කාමරයේ දෙසට ඇදුණහ. කාමරයේ දොර මලකඩ කා තිබුණත් ඔවුන් සතුව තිබූ යතුර ඒ විවෘත කිරීමට සමත් විය. ඇතුළත තිබුණේ දූවිලි පිරුණු පැරණි රාක්ක සහ අමතක වී ගිය ලිපිගොනු රාශියකි. සහන් සිය දුරකථනයේ ආලෝකය භාවිතා කරමින් එම ලිපිගොනු පරීක්ෂා කළේය. දිලිනි, මේ බලන්න. මෙතන තිබෙන වාර්තාවල සඳහන් වෙන්නේ අවුරුදු 30කට පෙර මෙම දුම්රිය පොලේ සිදු වූ අමුතුම අතුරුදන් වීමක් ගැන. එහි මූලිකයා ලෙස සඳහන් වෙන්නේ සහන්ගේ කටහඬ වෙව්ලන්නට විය. ඔහු දුටු නම දිලිනිගේ පවුලේ අයෙකුගේ නම විය. දිලිනි කම්පනයෙන් ගල් ගැසුණාය. සහන්, ඒ කියන්නේ මගේ පවුලට මේ රහස සමග යම් සම්බන්ධයක් තියෙනවාද? ඇයි මේ දේවල් මට ලැබුණේ? හදිසියේම ඔවුන් පිටුපසින් දොර වැසෙන ශබ්දයක් ඇසුණි. කාමරය ඇතුළත ආලෝකය නිවී ගියේය. අඳුරේ යමකුගේ පියවර ශබ්දය ඔවුන්ට ඉතා ළඟින් ඇසුණි. සහන් දිලිනිව ආරක්ෂා කර ගැනීමට ඇයව පිටුපසට කරගත්තේය. කවුද ඔතන? සහන් ගොරෝසු හඬින් ඇසුවේය. පිළිතුරක් නොලැබුණත් අඳුරෙන් මතුවූ වතක් ඔවුන් දෙසට යම් වස්තුවක් විසිකළේය. එය තවත් කඩදාසි කැබැල්ලකි. එහි ලියා තිබුණේ සත්‍ය දැන ගැනීමට නම් හෙට රාත්‍රී 12ට වේදිකා අංක 4ට එන්න. ආදරය සහ බිය එකිනෙක ගැටෙන විට ඔවුන්ගේ ජීවිතයේ විශාලතම පරීක්ෂණය හෙට රාත්‍රියේ ආරම්භ වීමට නියමිත විය.